ආයුබෝවන් තවත් ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් ඔයාලත් එක්ක පුංචි මොහොතක් ගත කරන්නට. ඊට කලින් කියන්න ඕන සියලුම දෙනාට මාත් එක්ක රැඳලා හිටපු සියලුම දෙනාට රැඳලා ඉන්න සියලු දෙනාට ගීත රස විඳින සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි කියලා කියන්නට ඕනේ. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. එහෙනම් අපි යමුද අද අරන් ආපු ගීතය මොකක්ද කියලා බලන්න. සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ. මෙන්න මේ ගීතය තමයි මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන ආවේ. මේ ගීතය ඔයාලා අහලා තියෙනවා. මේකට විවිධ මතත් තියෙනවා. ඒ වුණාට මම අරගෙන ආවා රසවින්දනයක්. කඳුලා ඉන්න කියලා ඉල්ල සිටින අවසාන වෙනකම් මේ ගීතය ගැන කතා කරොත් මේ ගීතේ ගීපද රචනය, ඒ වගේම සංගීත නිර්මාණය, වගේම ගායනා කරන්නේ හැම අතකින්ම පරිපූර්ණ ඔහු. ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පී, ඒ වගේම ප්‍රවීණ ගීපද රචකයෙක්, සංගීත නිර්මාණය කරන හැම අතින්ම ප්‍රවීණයෙක් ඔහු. රූකාන්ත ගුරුතිලක මහත්මයා තමයි මේ ගීතේ මිත්‍රිත්වයෙන්ම දායකත්වය සපයලා තියෙන්නේ මේ ගීතයට. පද නිර්මාණය, සංගීත නිර්මාණය වගේම ගායනය ඔහුගේ. ඒ නිසා ඔහුට ඇත්තටම මෙවන් ගීත හරිම ලස්සනයි. මේ ගීත අපිට දායාද කරාට ඔහුගේම නිර්මාණයේ තනුව පද සේරම ඔහුගේම දායාද කරාට ඔහුට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මුලින්ම. අපි යන් එහෙනම් ගීතයට. සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ. සිතේ දුක හිරු නිමා දැමුවේ නැතුවද ඔබ දන්නේ. ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගේ ලොව එළිය වෙලා. සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ. කවුද සඳ? කවුද අහස කරා ගියපු සඳ? අපි මේ කතාව මෙහෙම පටන් ගමු. මතවාද ගොඩක් තිබ්බට කමක් නැහැ. මම පටන් ගන්නම් මෙන්න මේ විදිහට. දැන් හිතන්න මේ ගීතයේ අවසානයේ වෙනකන් රස විඳින්න සිද්ධ වෙනවා මේ කාරණාව තේරුම් ගන්න. ආදරය කරලා දෙන්නේ ගොඩාක් ආදරය කරලා පෙම්වතිය කෙසේ හෝ පෙම්වති මම මේ කියන්නේ ගීතයේ අරුත නෙමෙයි ගීතේ පටන් ගන්නෙ කොහොමද කියලා මම මේ කියන්නේ මේ ගීතේට පාදකුණ දෙයි මම කියන්නේ දෙන්නෙක් ආදරය කරලා ඊට පස්සේ ඒ දෙන්නා වෙන් වෙලා ගිහින් පෙම්වතිය දාලා ගිහින් තියෙනවා පෙම්වතාව ඒ දාලා කියාට පස්සේ ඇය වෙනත් විවාහයකොත් සිද්ධ කරගෙන තියෙනවා ඒ කෙසේ හෝ අහම්බෙන් මොවුන් දෙදෙනා නැවතත් අහම්බෙන් හම් වෙලා තියෙනවා. පාරක තොටකදී හම්බුණා කියන්නකො අහම්බෙන් හම්බෙලා තියෙනවා. එහෙත් ඒ අහම්බෙන් හම්බුණ මොහොතේදී පෙම්වතියට සිතිලා තියෙනවා. ඇත්තටම ඔයා තමයි මට ආදරය කරේ ඇත්තටම කියලා. ඒ තමන් ඉස්සර ආදරය කරපු පෙම්වතාට ඔයා තමයි මට ඇත්තටම ආදරය කරේ කියලා මෑට හිතිලා තියෙනවා. මෑ ඒ බව ඔහුට පවසලා තියෙනවා. ඉතින් අන්න ඒ පවසන වෙලාවේදී මේ පෙම්වන්තයා මේ තරුණයා ඇයට දෙන උත්තරය පිළිතුර තමයි මේ ගීතේ පුරාවට තියෙන්නේ. ඒකයි මම මේ කියන්නේ ගීතයේ අරුත නෙමෙයි කියලා. දැන් අපි එහෙනම් යන් වචනයක් ගන්න රස විඳින්නට. ඒ වතකත් හිතේ තියාගෙන ගීතෙන් කියවෙන්නේ මොකක්ද කියලා බලන්න. සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ. සඳ පෙම්වතිය ඔයා ඇයි නේද? ඔයා ඇයි මාව දාලා එක පාරටම වෙන කෙනෙක් පතාගෙන යන්නට ගියේ. අහස කරා නැගුණේ. සමහර විට අහස කරා නැගුණා කියන එකෙන් හිතන්න පුළුවන් මෙයාට වඩා හොඳයි කියලා එයාගෙන් වෙන කෙනෙක්ගෙන් ඊට වඩා ලස්සන ආදරයක් ලැබෙයි. පොහොසත් එහෙම දේවල් කියලා සමහර ගෑනු ළමයි, සමහර පිරිමි ළමයිනුත් ඉන්නවා. ගොඩක් දුරට ඒ භෞතික දේවල් නිසා වෙනස් වෙනවා. ඉතින් මයත් එහෙම වෙනස් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඇයි අහස කරා නැගුණේ? සිතේ දුක හිරු නිමා දැමුවේ නැතුවද ඔබ දන්නේ. සඳ එහෙම බැහැලා ගියයන් පස්සේ මගේ ජීවිතය ආලෝක කරලා හිටපු ඔබ මගේ ජීවිතෙන් බැහැලා ගියාට පස්සේ මගේ ඒ තිබ්බ ගින්දර හිරු කොච්චර නේද? හිරු තමයි නිවන දැන්නේ. ඒ කියන්නේ ඇය විවාහ වුණායින් පස්සේ ඉතින් විවාහ වෙලා ඇයටත් දරුවෝ ඉන්නවා ඇති. එහෙම වුණායින් පස්සේ ඉතින්
මොහොත් ඇයි තනියෙන් දුක් විඳින්නේ? කෙසේ හෝ මොහොත් විවාහ වෙලා තියනවා වෙන යුවතියක් එක්ක. ඉතින් ඒ අවස්ථාවේදී හිතේ දුක මේ සේරම නිමලා දාලා මෙයාට සෙනෙහසක් දුන්නේ හිරු. ඒ කියන්නේ දැන් Tamanට ඉන්න බිරිඳ. ඔහුත් දැන් විවාහ වෙලා. නැතුවද ඔබ දන්නේ කියලා අහනවා. ඉතින් මමත් විවාහ වුණා කියලා ඔබ දන්නේ නැද්ද? ගිනි හිරු පායා සොමිසඳ බැසලා මගේ ලොව එළිය වෙලා. ගිනි හිරු කියලා කියන්නේ හිරු කොච්චර හිරු කියන දේ ගොඩක් නේද? හිරු රස්නේ. සඳ එහෙම නෑනේ. සඳ රස්නේ නෑ. හිරු රස්නේ. ඒත් මට එයා කියන්නේ පෙම්වතා කියන්නේ ඔයා මට සඳ වගේ ලස්සනට පායලා හිටියට ඒ උණුසුම දුන්නට ඒ සිසිලස දුන්නට මට ඔය තරම්ම නැති වුණත් දුෂ්කර වුණත් ඇයට ආදරය කරන්න හිත හදා ගන්න දුෂ්කර වුණත් ඒක නෙමෙයි කියන්නේ ගිනිහුරු කියලා දුෂ්කර වුණා. ඒ වුණාට මට දැනුනේ එයාගේ කැමැත්තෙන් නෙමෙයි කැමැත්තක් දැනුන්නේ නැහැ. ඒ වුණාට ඒ කැමැත්තක් දැනුණු ඒ දුෂ්කරයි කියලා හිතුණු ආදරය කරන්න අන්න ඒ යුවතිය තමයි මට ආදරය කරේ. ඔයා බහැලා ගියාම නැති වෙලා ගියාම නේද මට ආදරය කරේ ඒ හිරු. ඉතින් නෑ කියන්නේ මොහු කියන්නේ පෙම්වතිය දාලා ගියන් පස්සේ ඔබත් විවාහ වුණා. ඉතින් මගේ හිත හදන්න හිටියේ දැන් මට මේ ඉන්න බිරිඳ කියලානේ කියන්නේ ගිනි හිරු. දුෂ්කර ජීවිතයක් කියන එකනේ මේ කියන්නේ. දුෂ්කර ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණාට දුෂ්කරයි කියලා කටුකයි කියලා හිතුවට මගේ හිත හැදුවේ ඒ ගිනිහිරු තමයි. තමයි මොහු කියන්නේ. ඉතින් මොහු අහන්නෙම ඔබ දැන් මට මෙහෙම කැමතියි කියලා කියන්නේ ඔයාට මතක නැද්ද? ඇයි ඔයා මාව දාලා යන්න ගියේ? එහෙම යන්න නොගියා නම් මෙහෙම සිද්ධවුලක් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ කියලානේ කියන්නේ. දැන් වැඩක් නැහැ. ඔබ තරු වට කර හිනහැන යාමේ ඈදුර යහන් ගැබේ රෑ නොනිදාගෙන වැළපෙන මාහට ඔබගෙන් කිමද ඵලේ. මේ වචන ටික හරියටම හිතට වදිනවා ඇත්තටම. ඔබ තරු වට කර හිනහැන යාමේ ඒ කියන්නේ මේ වෙම්මතා කියනවා ඔයාගේ පෙම්වතත් එක්ක ඔයාගේ ස්වාමි පුරුෂයත් එක්ක මාව එපා කියලා ඔයා ගියානේ සමහරට එයා පොහොසත් කෙනෙක් වෙන්නේ නැති. එයාත් එක්ක ගිහිල්ලා දරුවොත් ඉන්නවද? තරුවට කරගෙන කියන්නේ ඒකනේ මෙතන. නේ තරුවට කරගෙන කියන්නේ ඒකයි. ඉතින් ඔබ එයා හැමෝම වට කරගෙන ඔයා සතුටින් එතන hina වෙනකොට මම හිටියේ hina වෙවි නෙමෙයි. මම හිටියේ දුක් ගිනි ගොඩක. ඔයා ගැන හිත හිතයි මං හිටියේ. ඒ වුණාට දැන් මොහොත් විවාහ වුණා. විවාහ වුණාට ඈදුර යහන් ගැබේ කියලා කියන්නේ මෙයා විවාහ වුණාට එයාව ඒ පෙම්වතියව මෙයාගේ බිරිඳව හිටියේ හිතින් ගොඩාක් දුෂ්කරව. හිත ළඟ නෙමෙයි හිටියේ. මම ඒත් හිටියේ ඔයා ගැන හිත හිතාමයි. ඒකනේ මේ කියන්නේ ඈදුර යහන් ගැබේ කියලා. රෑ නොනිදාගෙන වැළපෙන මාහට ඔබගෙන් කිමද ඵලය. ඒත් එහෙම වුණාට මොහුට තේරෙනවා. මේ පෙම්වතාට තේරෙනවා මං ඉතින් මෙහෙම රැයක් දවාලක් නැතුව අඬා හිටියට මගේ බිරිඳවත් මම ඈත් කරලා තිබ්බට හිතක් නැති වුණාට ඈත් එක්කත් සිටින්නට ඇයට ආදරය කරන්න හිතක් නැති වුණාට ඒ මොන දේ වුණත් මං ඔයා ගැන හිතලා පළක් නැහැ. ඒ නිසා මට දැන් මාව සනසපු ඒ මගේ බිරිඳ ගිනිහිරු මට අමතක කරන්නට බෑ. සඳ දෙස බල බල මා පැතු පැතුමන් මෙතෙකයි කියන්න බෑ. හිරු මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බෑ. බලන්නකෝ ඉතින් සඳ දෙස බල බල ඒ කියන්නේ මං ඔයා දිහා බල බල ඉස්සර පතපු පැතුමන් ඔයත් එක්ක ජීවිතය ගත කරන්න කරපු සැලසුම් ඔයාව විවාහ කරගන්න ඒ දක්වා මං හිතින් හිත පැතුමන් මට 1 2 කියලා ගණන් කරලා කියන්න බෑ. ඒකනේ මේ කියන්නේ මෙතෙකයි කියන්න බෑ. මෙච්චරයි මෙහෙමයි කියලා කෙලවරක් නෑ. මං ඒ තරම්ම ආදරය කරා සෙනෙහස දුන්නා. ඉතින් එහෙම ආදරයක් විඳුනහම ගොඩාක් දුකයිනේ. එතකොට වෙනත් කෙනෙකුට ලං වෙනවා කියන එක ටිකක් අමාරුයි නේද? ඒ වුණාට හිරුමා දැව්වත් මාලද උණුසුම අමතක කරන්න බෑ. දැන් හිරු දවනවා කියලා කියන්නේ මෙයාගේ බිරිඳත් එක්ක ගත කරන ජීවිතේ දුෂ්කර වුණත් ඒ දුෂ්කර වෙන කිසි දෙයක් නෙමෙයි. මොහුගේ හිතේ අර පෙම්වතිය ඉන්නවනේ. තමන් ආදරය කර පෙම්වතිය ඉන්නවා. එතකොට තමන්ගේ සියල්ලම ජීවිතේම එයත් සමග බෙදා හදාගෙන එයත් සමග පුදු දීලා ඉවරයි. ඒ වුණාම තවත් කෙනෙක් ළඟට යනවා කියන එක එකපාරට හිතකට නේද? ඇත්තටම ආදරය කරන හිතකට කරන්න හරි අමාරුයි. ඉතින් මොහු කියන්නේ මේ දුෂ්කර ඒ ජීවිතේ දුෂ්කර වුවත්
මොන දේ වුණත් මගේ හිත සැනසුවේ එයා. ඒ නිසා මට එයාව අමතක කරන්න බෑ. එතන දුෂ්කරයි වුණාට ඒ දුෂ්කර බව තමයි හිරුමා දැව්වත් කියලා අඟවන්නේ. ඒ දුෂ්කර වුණාට මොන දේ වුණත් මට දුන්නා උණුසුමක්. වාතාලා කිය වෙලාවේ මාව රැකගත්තේ මට සෙනෙහස දුන්නේ මගේ හිත හැදුවේ එයා. මට ඒ ජීවිතය දැන් අමතක කරන්න බෑ. ඔබ මොන දේ කීවත් දැන් ආදරේ කීවත් ආය ආපස්සට යන්න හැරෙන්න බෑ. ඇත්තටම හැඟීම් වලට වහල් නොවි හරි බුද්ධිමත් තීරණයක් ඒක නේද? දාලා ගිය කෙනෙක් ආපහු ආදරේ කියලා කියද්දි තවත් ප්‍රශ්න සිද්ධ වෙන්නේ. ඊට වඩා මොහු හරි බුද්ධිමත් විදිහට ඒ දේ ගැන හිතනවා. දැන් අපි අපේ නෙමෙයි කියලා නෙමෙයි කෙලින්ම කියන්නේ. හරිම ලස්සනයි මේ ගීතය. ඇත්තටම ඔබ රූකාන්ත මුතුලික මහත්මයාගේ කටහඬින් අහන්න මේ වචන ටික අස්සේ මේ වගේ ලස්සන අරුතක් තියෙනවා මේ ගීතේ. මම කිව්වේ මගේ අදහස. ඔබටත් අදහස් ඇති. මොකද ගීතයක් දැස බලපුවාම එකම අදහස නෙමෙයි හැමෝටම තියෙන්නේ. Tamante හිතෙනවා එක එක අදහස් හිතෙනවා. ඔබටත් යම් අදහසක් සමහර විට ඇති. ඔබ වෙනස් දේවල් අහලත් ඇති. ඔබ අදහසක් තියෙනවා නම් ලියාගෙන යන්න බලන්න. ඔබට කොහොමද හිතුනේ කියලා. මට හිතුනේ මෙන්න මේ විදිහටයි. එහෙනම් හම්බෙමු තවත් ලස්සන ගීතයක රසවින්දනයක් සමගින්.